කොමිෂන් එකක් කාංචනට යනවා කියලා. මෙහෙමයි. දැන් ඕකට දැන් මං කියතන්නේ උත්තරේ දුන්න වසන්ත සමරසිංහ මම දැන් මේකේ නෑ. එයා කියන එහෙම කිව්වේ නෑනේ. දැන් කියන 160ක් නෙවෙයි එක රුපියලක්වත් ඇමතිවරයෙකුට ගියයි කියලා අපි කිසිම තැනක කිව්වේ නෑ. කිව්වේ නැද්ද? දැන් පැහැදිලිවම කිව්වා. කිව්වේ නැද්ද? දැන් පැහැදිලිවම කිව්වා. ඒ ආණ්ඩුවේ නෑ ඔබට ඕක නිවැරදි කරන්න. ඔය 160 කතාව කිව්වද ඇත්තට? නෑ මෙහෙමයි 160 කියලා නෙවෙයි කිව්වේ. එහෙනම් කොහොමද කිව්වේ? 120ක් යනවා කිව්වා ටැක්ස් විදියට. ඊට පස්සේ ඇමතිවරයට මම දැන් රුපියල් 60ක් යනවා කියලා තමයි. නෑ හරි වශයෙන් තියනවාද? අපිත් ඔක හොයනවා. නෑ මම ඔය තැන් තැන් වල 160 තියෙන නිසා අපිත් කිව්වට ඇමතිවරයා වසන්ත සමරසිංහ පැහැදිලිව 160ක් අපි කොහෙවත් කියලා නෑ. කොහෙද කියලා තියෙන්නේ කිව්වා. ඒක චමුද්ද වෙලා තියෙන්නේ මේගොල්ලෝ කියන දේවල් තියෙනවා සමාජ මාධ්‍ය හරහා කියන දේවල් තියෙනවනේ. සමහර ඒවා ඔබ දැක්කද? ඔවුන් පැහැදිලිව කිව්වේ අපි දැකලා තියෙනවා. මෙන්න ගොඩ බාන මිල, මෙන්න ටැක්ස් එක, අපි බදු මේ අපි තෙල් වලට බදු ගහලාද, බදු වලට තෙල් ගහලාද, අපි අවුරුද්දක් ඇතුළත බදු නැතුව දෙනවා. ඒ වගේ අපි දැකලා තියෙනවා. ඒ වොයිස් මේවා තියෙනවා. 160 කතාව කොහෙද කියලා දැකලා තියෙනවා. ලොකුම වංචාව වෙන්නේ මේකේ කියලා කියනවා. හරියට නම්බේ එකක් කියන වීඩියෝ එකක් මමත් ඇමතිවරුනේ යනවා කියලා කියන. මෙහෙම චමුදිත උනේ ඕක කෝට් කරේ සුනිල් හඳුන්නෙත්තිමන්තුමාගේ ට්විටර් පණිවිඩයක් විදියට තමයි මේක සමාජ මාධ්‍ය හරහා ඇතුළු. මොකක්ද ට්විටර් එක? ඒ කියන්නේ සුනිල් හඳුන්නෙත්තිමාත්‍යගේ Facebook සමාන Facebook පණිවිඩයක් විදියට තමයි කාංචන විජේසේකර එමතුමාට රුපියල් 160ක් යනවා කියලා. කිව්වද එයා? නෑ එයා කියපු එකක් නෙවෙයි. ඒක අපි හිතන් හිටියා කිව්වා කියලා. ඒක මුළු ලංකාවේ සියලුම සමාජවාදයේ දැම්මා. ඒක සුනිල් හඳුන්නෙත්ද? නෑ ඒකගේ Facebook එක වගේ හදපු ෆේක් එකක් තමයි වටේ මෙව්වේ. Wait a minute. දැන් කියන 160ක් නෙවෙයි. ඒක රුපියලක්වත් ඇමතිවරයෙකුට ගියයි කියලා අපි කිසිම තැනක කිව්වේ නෑ. කිව්වේ නැද්ද? දැන් පැහැදිලිවම කිව්වා. ඒ